එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල තැබූ ඉස්මකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රෙන් කෘෂ වුණා. අතපය කළුවැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහු වුණා. මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න ඒ උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතානුයෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක්තිම නතර කරනවා. ශරීරයෙන් නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා.